මේ කැලේදී හම්බෙන්න ඕනේ නැති සතු දෙන්නයි එකක් වලහ. වලහ හම්බෙනවා කියන්නේ ඔයා ජීවිතේ පිළිබඳ ආසාව අත්හැර ගන්න ඕන. අත්හැර ගන්න වෙනවා බෑ. කිසිම විදිහට බේරෙන්න බෑ. කනවා නෙමෙයි පතුරුව ගහනවා. ඌ ජීවිතේට පසුබහින්නේ නැහැ. වෙඩි තිබ්බත් වෙඩි ගාගෙන හරිනවා. මාව පේන්නේ නැහනේ නේද ඇස් දෙකම? පේන්නේ නැහැ. මේ ගල් සියම්පල කඩන්න. අන්න හරි හරියට හරි. ගල් සියම්පල කඩන්න ගිහලා තමයි කියලා. ඔව්. ගල් සියම්පල කියන්නේ හැම කාලෙම නැහනේ. ගල් සියම්පල කාලයකට තියෙන්නේ. ඒක හැම කෙනෙක්ම කලින් ඉඳලා මම ඉතින් ගල් සියම්පල කඩනවා. ඔව්. ඉතින් එදත් අපි ගියා ගල් සියම්පල කඩන්න ගිහිල්ලා තමයි මේක උනේ. ආ. කී දෙනෙක් ගියා? මමත් එක්ක හිටියා අපි 10 දෙනෙක්. 10 දෙනෙක්. ඔව්. ආ. ගිහිල්ලා කඩන්ට ගියේ මේ කියන්නේ අපි ගිහිල්ලා කඩාන එනකොට නතර වෙන්න යන්නේ. නතර වෙලා හිල්. ඔව්. දැන් කුලන් දාගෙන ඉන්න කට්ටියම නේද? ගැලේ මේ කූඩ අරන් ගාගෙන. ඔව් නතර වෙලා ඉඳලා දවස් දෙකකට තුනකට වගේ තමයි යන්නේ. ආ. ඒ ගිහිල්ලා තුන්වෙනි දවසේ තමයි මේක උනේ මේ. ගිහින් දවස් දෙකක් ඉඳලා තුන්වෙනි දවසේ ඉතින් කඳු යායද නැත්නම් ඒක ඇතුලේ ඇත බැද්දද? මේ එහා පැත්ත මේ කන්දු තමයි ඉතින්. ගිහිල්ලා පහවදත් ගිහිල්ලා කඩාන එන්න ගියා. අපි ඔක්කොම එකට ගිහින් එකට ළඟ ළඟ තමයි ඉන්නේ ඉතින්. අනිත් කට්ටියත් නැගලා ඉතින් අතු කපලා කඩද්දී මමත් ගියා ඉතින් ඉස්සරහට ගියා ගහ. තව ගහ තෝරගන්න. ගහ බලලා ඒකේ නැගිට ගියා. ආ. කන්දනේ. කන්දේ එහෙම මම පල්ලින් ගියා. ආ. කීයට විතර වෙලාව? ඒ වෙලාවේදී එකට එකමාරට විතර. දවල්. ඔව් ඒ වෙලාවේ. ආ. එකපාරට මම ඉතින් හිතුවේ නැහැ දැන් මම ගියේ ගහේ නැගින්න. ගහට උඩු පැත්තෙන් බලා හිටියා. ඉඳලා තියෙනවා. මම දැක්කේ නැහැ. ගහේට නැගිට යන්න යනකොට තමයි එකපාරට උඩ ඉඳලා එකපාරට පැන්නා. මම පල්ලෙම හිටියා වලා හිටියේ උඩි. යට හොතට පේනවා. ඔව් මම දැක්කේ නැහැ. අපි බලන්නේ කොහොමද ගහේ කොච්චර තියෙනවද? නගිනවද එව්වනේ. ගහනේ බලන්න ගහේ නැගින්න මම ගියේ. ඒ බන්නකට එකපාරට පැන්නා. බන්නකට මේ මම පල්ලට ඒ උඩ ගැම්ම හොඳයි මම පල්ලේ. එකපාරට පයින්නකොට වැටුණාට ඒ සෑහෙන පොරයක් ඇල්ලුවා ඉතින්. විනාඩි 15ක් 20ක් විතර වගේ ඇල්ලුවා. බැරි වුණා. යට කරගෙන අපවුවා. උඩ එන්න දුන්නෙම නැහැ. නැගිටින්න දුන්නේ නැහැ. හැපුවද හීරුවද? හැපුවයි දෙකම කළා. ඔව් දෙකම කළා. වැඩි හරිය මුණට ගැහුවා. මුණ අතට කට ගැහුවා. ආ මෙතන අත මේ තියෙන්නේ. අතට කට ගැහුවට මෙතෙන්ට කට ගැහුවේ. එකපාරයි කට ගැහුවේ. අත කැඩුණා. අනිත් පාරවල් ටික තියෙන්නේ ඔක්කොම නේ. මේ කඩලා මම ගත්තා මේක මේ කැල්ල පිටිම දුට්ටක් අර මේ පැත්තට කරලා අල්ලන්නකො ඔන්න. දැන් අනිත් පැත්තට දුට්ටක් වෙන්න ආන්න වෙන්න. මේ තියෙන්නේ. නෑවට පස්සේ එදුනා. එතනින් පස්සේ ආයෙ මුකුත් කරගන්න බෑ ඉතින් මට. ඒක පේන්නේ නෑ. අත එයාම රතක් කැඩිලා. ඉතින් දැන් මොකද කරන්නේ යට කරගෙන අපව කියන්නේ මේ මූණ ඔක්කොම ගලවලා තිබ්බේ. පොළු කටු ගලවනවනේ. ගලවනවා. මේ මූණ ඇස් දෙකම මේ ඇහැ ලකුණු ඇහැ එතනින්ම ගැලවුණා. මූල මෙලියට ආවා. සිහිය තියෙනවා හැබැයි. සිහිය තිබ්බා. පේන්නේ නෑ. නෑ පේන්නේ නැහැ සිහිය තියෙනවා. සිහිය නැතුන්නේ නෑ. ඒ ඔක්කොම කරලා දැන් මටේ කට්ටියට ඔයා කෑ ගැහුවද මුකුත් තේරුම් කෑ ගැහුවා. මම ඉතින් පුළුවන් තරම් මම කෑ ගැහුවා. ඊට පස්සේ එලා පොඩ්ඩක් ඉතින් ඇතින් හිටියේ. මම කොලා කෑ ගන්න සද්දෙට ආවා. කෙනෙක් දුවගෙන ආවා. කියන්නේ මට දැනුනේ විදිහ. කෙනෙක් දුවගෙන ආවා. ඒ දුවගෙන එන ඒ කටහඬ ඇහෙනකොට වහා පැනලා දිව්වා මම යට කරගෙන අප හිටියේ. එයා ඒ හරින් කටහඬ ඇහෙනකොට එයා වහා පැනලා දුවනවා දැනුණා මට.